අශෝක රංගල ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මෙම අනතුරේදී රියදුරා හැටියට කටයුතු කරනවා. අනතුරකේ ඔබ දන්නවා දෙයයන් ආන්සේ වුණත් රියදුරු අසුන ඉඳගත්තට පස්සේ රියදුරා. ඊට පස්සේ ආ ලොකුද මහතද උසද කෙට්ටුද මොන තරතුරද මොන වයසද අදාළ නැත රියදුරෙක් සම්බන්ධයෙන් බලපවත්නා නීතිය තමයි ඔහුට බලපවත්වන්නේ සහ රියදුරෙකුගේ තත්ත්වයෙන් තමයි මේක තේරුම් ගන්න ඕනේ. හැබැයි අශෝක රංගල හරි ඒ හරි බී හරි සී හරි ඩී හරි මේ ඉන්නේ යම් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒතර මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පහුගිය දින ටිකේ ගම් වතුරට අහු වෙලා තිබුණු දිස්ත්‍රික්කයක්. ඒ නිසාම සහන කඳවුරු තිබුණා. අපි දැක්කා අශෝක රංගල තැන් තැන් වල ගිහිල්ලා එක එක වැඩ හිමත් කරනවා මේ ගම් වතුර ආපදාවට ලක් වෙච්ච පුද්ගලයින්ට සහ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණාම. එතකොට අර මන්ත්‍රීවරයෙක් හැටියට සාමාන්‍යයෙන්ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් රියදුරෙකුත් බවට පත් වුණාට පස්සේ දවසේ යම් කාලයක් ඒක ටිකක් අමාරු මහන්සි තෙහෙට්ටු වැඩක්. ඒක අපි පිළිගන්න බෑ. ඇත්තටම ගත්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උදේ 4:00ට 5ට විතර නැගිට්ටට පස්සේ නැවත රෑ 12:00ට 1ට විතර නිින්ද යනකම්ම හරිද සමහර ලාවට එච්චරවත් නිදා ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඒ මුළු කාලෙම එයා ජොබ් එක කරන්නේ. ඒ නිසා යහුට සාධාරණ වැටුපක් අවශ්‍යයි කියලා අපි හැමදාම කිව්වේ. හොඳ වාහනයක් ඕන කියලා අපි හැමදාම කිව්වේ. ආරක්ෂාවක් වුවමනයි කියලා අපි හැමදාම කතා කරේ. රියදුරෙක් වුවමනයි කියලා අපි හැමදාම කතා කරේ. දැන් මෙතෙන්ට මේ අඩංගු වෙන කාරණාව තමයි මේ රියදුරෙක් පිළිබඳ ප්‍රශ්නේ. දැන් රංගවලට එලියට වැඩ ටික කරන්නත් ඕනේ. ටෙලිෆෝන් කෝල් ආන්සර් කරන්නේ වරම මේවා ඒ ඔක්කොම ටික කරන්නත් ඕනේ. ඊට අමතරව රියදුර අසුන ඉඳගත්තට පස්සේ ඩ්‍රයිවර්ගේ ජොබ් එක කරන්නත් ඕනේ. රියදුරා හැටියට කටයුතු කරන්නත් ඕනේ. ඔබ හිතන්න ඕනම කෙනෙකුට විශේෂයෙන්ම අශෝක රංගවල වගේ දුර්වල මිනිහෙකුට දුර්වල මිනිස්සෙකුට මේවා ටිකක් දරා ගන්න අමාරුයි ඇත්තටම. මේ ප්‍රශ්න එක මේ පීඩනය දරා ගන්න අමාරුයි. ඔය කතානායක හුටපටේට අවුරුද්දක් ගෙවිලා තිබුණා වුණත් එයා විශාල ස්ට්‍රෙස් එකක එහෙම නැත්නම් විශාල කම්පනයක තාමත් ඉන්නේ කියන එක තමයි අපි දන්නේ. ඒතර එවැනි පසුබිමක තවත් විශේෂයෙන්ම ඒව ගැන කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මේ වගේ වැඩ කරන කෙනෙකුට മന്ത്രിවරයෙකුට හෝ නිතර කාර්යබහුල පුද්ගලයෙකුට Tamanගේ වාහනේ පැදවීම සඳහා රියදුරෙක් තියාගන්නවා කියන එක මේ අන්තපුරයක් තියාගන්නවා වගේ කේස් එකක් නෙවෙයි. මේ රියදුර එන්ටයිටල් රියදුරෙක් ඉන්නකොට නිකන් වෙන මොකක්ද එකක් එළියට පෙන්නඳ ඒ රියදුරාව පාවිච්චි කරන්නේ නැතුව මේ තමන් වාහනේ ලවගෙන යනවා. මොකක් හරි සරලකමක් හරි මොනවා හරි මග්ගල්ලයක් පෙන්නන්න. අවසානයේ ඒ සරල බව එළියට පෙන්වීම සංකීර්ණ වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වල. Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.